හයියාලුවනේ ඔගලන්ව අදරින් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉන්නකෝ අද මාත් එක්ක අපි මහන මැෂින් එක පිරිසිදු කරගන්න. ඉතින් ඔයාට මෙන්න මේ වගේ පරණ අයින් කරන රෙදි කෑල්ලක් ඕන වෙනවා. ඒ වගේම තමයි ඔයාට ඕන වෙනවා ආයි නැවත භාවිතයට ගන්න බැරි රෙදි කෑලි මොනවා හරි තියෙනවනම් අන්න ඒ ටිකකුත් ඕන වෙනවා. ඒ වගේම තමයි මම මෙතෙන්ට අරන් තියෙන පින්සලක්. ඔයගොල්ලන්ට පුළුවන් බ්‍රෂ් එකක් හරි මෙන්න මේ විදිහට පින්සලක් හරි අරගන්න. අපි එහෙනම් වැඩි කතා නොකර යමුකෝ අපි මැෂින් එක පිරිසිදු කරගන්න. ඔයාට පුළුවන් මුලින්ම ඔයාගේ නූල් කෝන් ටික රඳවන්නේ. අන්න ඒ කෑල්ල ගලවන්න. ඉතින් ඔයාට පුළුවන් ස්පෙන්ඩර් එකක් අරගෙන එතන අර යටින් තියෙනවනේ ඇණයක්. අන්නේ ඇණේ බුරුල් කරලා ගලවලා ගන්න. ඉතින් මේක ගලවලා ගත්තට කමක් නැහැ. මොකද දන්නවද? කාලයක් තිස්සේ මේව ගලවන්න නැතුව තුනොත් හදිසියෙවත් මලකට ගන්න පුළුවන්. එතකොට ගලවන්න බැරි විදිහට හයි වෙන්න පුළුවන්. ඊට වඩා ලේසි අඩුම තරමින් මාස කීපයකට සැරයක් හරි මෙන්න මේ විදිහට මේ කෑල්ලම ගලවලා අරගෙන අපිට පිරිසිදු කරගන්න පුළුවන්. ඉතින් ඔයාට මේ ගැලෙව්වට පස්සේ පේනවා ඇති මෙතන තියෙනවා කෑලි තුනක්. අර රවුමට තියෙන කෑලි තුනක්. අන්න ඒ තුන අනිවාර්යෙන් මතක ඇතුව පරිස්සමින් ගලවලා තියාගන්න ඕන. මොකද නැත්තම් ආයෙ අපට හයි කරගන්න බැරි වෙනවා. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ රෙදි කෑල්ල අරගෙන හොඳට හැම තැනම හොඳටම සුද්ධ කරන්න. කුණු දූවිලි රැඳිලා තියෙන තැන් හොඳට පිහදාන්න ඔයාට පුළුවන්. අන්න ඒ ටික හොඳට පිහදලා ඉවත් කරගන්න ඕන. එතකොට අලුත් පෙනුමක් අපි මැෂින් එකට එනවා. ඉතින් ඔයාට පුළුවන් මම මෙතෙන්ට අරගත්තේ පින්සලක් පෙන්නුවානේ. ඕගොල්ලන්ට ඕනම් බුරුසුවක් කරගන්නත් පුළුවන්. ඒ වුණාට බුරුසුවක් කරගන්නවට වඩා මම හිතනවා පින්සලක් අරගෙන තියාගන්න එක හොඳයි. මම දැන් මේ පින්සල අරගෙන තියෙන්නේ මගේ මේ මැෂින් එක පිරිසිදු කරන වැඩේටම තමයි. ඉතින් මම ඒක වෙන කිසිම වැඩකට ගන්නෑ. මැෂින් එක පිරිසිදු කරලා ඉවරනාට පස්සේ ඒක හොඳට සබන් දාලා හොදලා වේලලා නැවත මැෂින් ලාච්චුවටම දාලා තියෙනවා. එතකොට අපිට හැමදාම පාවිච්චි කරගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මේ ස්ථානය හොඳටම දූවිලි රැඳෙන ස්ථානයක් මකුණු දැල් බැඳෙන්න පුළුවන්. අන්න ඒ හින්දා මේ කෑල්ල මෙන්න මේ විදිහට පිරිසිදු කරන්න. බලන්නකෝ අපි ඒක පිරිසිදු කරාට පස්සේ හරිම අලුත් පෙනුමක් තමයි එන්නේ. ඊට පස්සේ ඔයාට පුළුවන් මැෂින් එකේ මෙන්න මේ මෙතන බොබින් දාලා තියෙනවා නම් අන්නේ බොබින් ටික මුලින්ම ඉවත් කරගන්න ඕන. බොබින් ටික මුලින්ම ඉවත් කරාට පස්සේ බලන්නකෝ මම මේ පින්සලක් නේ අරන් තින්නේ. මේ පින්සලෙන් මෙතන තියෙන මේ කුණු දූවිලි හොඳට අපිට පුළුවන් අයින් කරලා පිහදාන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් අපි අර බොබින් එකට නූල් ඔතන්නේ. අන්න එතන ඇතුළට වෙන්නම අපිට මේ පින්සලක් පාවිච්චි කරාට පස්සේ තියෙන වාසිය තමයි හොඳට අර ඇතුලේ බැඳිලා තියෙන කුණු දූවිලි මකුණු දැල් තිබුණොත් අන්න ඒ දේවල් හොඳට පිරිසිදු කරන්න පුළුවන්. අර හොඳට මේකේ කිඳි වගේ තියෙන හින්දා හොඳට අර කුණු දූවිලි එළියට ඇදිලින ස්වභාවය වැඩි. ඒ වගේම තමයි ඕගොල්ලෝ මේක දැන් මෙහෙම පිහදාද්දී මම දැන් මේක ටිකක් ස්පීඩ් කරලා තියෙන්නේ. ඒ උනාට මම මේක පිහදාද්දී හරි මේ හිමින් තමයි පිහදාන්නේ. මොකද අපි මේ මැෂින් එකේ දැන් මේ වගේ කෑලි වලට මොකක්ද ඩැමේජ් එකක් වුණොත් අපිට ආයෙ හදාගන්න අමාරු වෙනවා වගේම තමයි. ඒකට එක්කෝ මුදලක් වැය කරන්නත් වෙනවා. ඒකින්ද හරි පරිස්සමට හිමිහිට ඕගොල්ලන්ට පුළුවන් ඔයාගේ මැෂින් එකේ මේ කොටස සුද්ධ කරගන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් මැෂින් එක මේ අපේ ස්ටිච් රෙගුලේටර් එක තින්නේ. අන්න එතන ඇස්සෙත් නිතරම කුණු දූවිලි බැඳෙන්න පුළුවන් තැනක. ඒ වගේම මකුණු දැල් බැඳෙන්න පුළුවන්. ඉතින් පහසුවෙන්ම දැන් අර බුදුසුවක් ගන්නවට වඩා මෙන්න මේ වගේ පින්සලක් ගත්තට පස්සේ අපිට පුළුවන් මේකේ ඇතුලේ තියෙන කුණු දූවිලි පහසුවෙන්ම ඉවත් කරගන්න. ඒ වගේම තමයි මේ පේන තියෙනවනේ දාරයක්. මෙන්න මේ දාරයටත් ඔයාට පුළුවන් මේ කිඳි ඇතුළට යන විදියට දාලා හොඳට පිරිසිදු කරගන්න. ඉතින් ඔයාට ඔයාගේ මේ මැෂින් ටෙන්ෂන් එක ගාව මේ ස්ථානෙත් කුණු දූවිලි බැඳෙනවා. අන්න ඒ ස්ථානෙත් ඔයාට පුළුවන් හොඳට මේ පින්සල දාලා හොඳට සුද්ධ කරගන්න.
ඒ වගේම තමයි මෙන්න මෙතන අපේ නීඩල් එක තියෙන තැන. ඉතින් නීඩල් එක තියෙන තැන සෑහෙන්න අපි ওই මහල ඉවත් කරාට පස්සේ නූල් තියෙනවනේ. යන්නේ නූල් කෑලි රැඳිලා තියෙනවා. එතකොට රෙදි කෑලි රැඳිලා තියෙනවා. සමහර විට ඉදිකට තුඩවල් පවා අර කැඩුනට පස්සේ රැඳිලා තියෙන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් හොඳට මේ ස්ථානය හොඳට පිරිසිදු කරගන්න. ඒ වගේම තමයි මම මේ පෙන්වන්නේ මැෂින් එකේ පිටිපස්ස. මේ පිටිපස්සත් ඔයාලට පුළුවන් හොඳට රෙදි කෑල්ලක් දාලා ඒ වගේම මේ පින්සල දාලා මේ දාරවල් හොඳට පිරිසිදු කරගන්න. මේ බලන්නකො මේ හැම තැනකම හොඳට පිරිසිදු කරාට පස්සේ මැෂින් එක මලකඩ කන්නේ නැතුව හොඳ අලුත් පිළිමින් අපිට දීර්ඝ කාලයක් තියාගන්න පුළුවන්. බලන්නකො මම මේ දැන් පෙන්වන තැන මෙතන සාමාන්‍යයෙන් හොඳට දූවිලි රැඳිලා තියෙන්න පුළුවන් තැනක්. ඉතින් ඔයගලන්ට පුළුවන් ඔයාගේ රෙදි කෑල්ල දාලා ඔයාගේ බ්‍රෂ් එකෙන් හරි අන්නේ ස්ථානයත් හොඳට පිරිසිදු කරගන්න. ඉතින් ඔයාගේ රැකියාවක් විදියට එක්ක විනෝදාංශයක් විදියට ඔයා හරි ආදරෙන් අරගනිපු මැෂින් එක ගොඩාක් ඔයාගේ මැෂින් එකේ ගොඩ කාලයක් පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ. අපි මැෂින් එක හොඳට ආදරෙන් පිහදාලා බලාගන්න එක. ඉතින් මම මේ පෙන්වන්නේ මැෂින් එකේ මෝටර් එක තියෙන ස්ථානයේ පිහිදනවා. ඉතින් මේතන නම් හරි පරිස්සමට ඔයා පිහිදාන්න ඕන. මොකද මේ වයර් හදිස්සියවත් අපි අතින් ගැලවෙන්න පුළුවන්. වයර් එහෙට මෙහෙට යන්න පුළුවන්. ඉතින් එහෙම වුණොත් අපිට අපේ මැෂින් එක ආයි නැවත සකස් කරන්න සිද්ධ වෙනවා. ඉතින් සමහර විට අපිට බැරුව ටෙක්නීෂියන් කෙනෙක්ගේ සහායත් ගන්න වෙනවා. ඒ හින්දා ඔයා මේ කොටස පිරිසිදු කරනකොට හරිම පරිස්සමෙන් පිරිසිදු කරන්න. මේ තියෙන මැෂින් එකේ ඒ මෝටරේ තියෙන ඉදිරිපස්ස කොටස. ඉතින් මේ කොටසත් එහෙම තමයි. ඕගොල්ලන්ට පුළුවන් හරි පරිස්සමෙන් හොඳට මේ කොටසෙත් රැඳෙනවා කුණු දූවිලි මොකුණු දැල් ඒ වගේ දේවල්. මේ බලන්නකො මේ ස්ථානයේ අර හොඳටම දූවිලි බැඳෙන්න පුළුවන් ස්ථානයක්. ඉතින් පිරිසිදු කරාට පස්සේ හරිම අලුත් පිළිමක් තමයි එන්නේ. මෙන්න මේ දාරවල් වල බලන්නකො දූවිලි බැඳිලා තියෙන හැටි. අපි හිතන්නේ තැන් වල තමයි දූවිලි බැඳිලා තියෙන්නේ. ඉතින් මේ බැඳිච්ච දූවිලි අයින් කරාට පස්සේ මැෂින් එකට මාන විදියට හරි දැන් ඔයාලට පුළුවන් අපේ මැෂින් එකේ අර තෙල් දාන කොටස තියෙනවනේ. අන්නේ තෙල් දාන කොටසට ඔයා දන්නවා. ඉතින් මැෂින් එක අපි පිටිපස්සට කරලා හරව ගන්න ඕන. කියන්නේ එතනින් අපි නවා ගන්න ඕන. එහෙම නවා ගත්තට පස්සේ තමයි අපිට මේ කොටස පේන්නේ. දැන් ඔයාලට පුළුවන් මෙන්න මේ කොටසෙත් රැඳිලා තියෙන නූල් කෑලි, එතකොට රෙදි කෑලි, දූවිලි වගේ දේවල් මෙතනත් රැඳිලා තියෙනවා. ඔන්න බලන්නකෝ. අර අපි මහනකොට එන නූල් කෑලි මේ දේවල් මේ පුළුම් කෑලි වගේ මේ ස්ථානයේ රැඳිලා තියෙනවා. ඉතින් මෙන්න මේවා අයින් කරාට පස්සේ ඔයාගේ මැෂින් එක හරිම හොඳට ඒ කියන්නේ හොඳ ස්මූත් විදියට මහගෙන යන්න පුළුවන්. මේ බලන්නකො මේ නූල් කෑලි රැඳිලා තියෙනකොට තමයි අපිට අර මහ ගන්න උනත් අපහසු වෙන්නේ. ඉතින් බලන්නකො මෙන්න මේ බොබින් එක අස්සේ එහෙම තමයි අර හොඳටම නූල් කෑලියම හිර වෙලා තියෙන්නේ. එතකොට තමයි ওই සමහර වෙලාවට මහගෙන යන්න බැරි වෙලා නිකන් අර අමුතු සද්ද ඇවිල්ලා එහෙම වෙන්නේ. ඉතින් ඔයාගේ මැෂින් එකෙත් එහෙම වෙනවා නම් අනිවාර්යෙන් මෙතන පොඩ්ඩක් ගලවලා මතක ඇතුව ඔයගොල්ලන්ගේ ෂටල් එක මෙතනින් ගලවලා අයින් කරගන්න මුලින්ම. ඒ වගේම තමයි මට කියන්න අමතකුණා ඔයගොල්ලන්ගේ මැෂින් එක කොයි වෙලාවකවත් අර කරන්ට් එකට ගහලා එහෙම තියාගන්න එපා. මුලින්ම ඔයාගේ මැෂින් එකේ මේ කරන්ට් එක ඕෆ් කරන්න. බලන්නකො පිහිදුවන් පස්සේ මාරම ලස්සනක් මේ මාරම හරිම පින්මක් මාර ලස්සන පින්මක් තමයි තියෙන්නේ. බලන්නකො මේ දාරවල් වල මේ අර දූවිලි වගේ බැඳිලා තියෙන හැටි. ඉතින් මම නම් මේ සාමාන්‍යයෙන් මේක සතියකට පස්සේයක් හරි මැෂින් එක අර අනිත් පැත්තට හරවලා අරගෙන මේ වතුරට නූල් කෑලි හිම වැදිලා තියෙනවා නම් මම ඒව අයින් කරනවා. ඒකයි මේ මගේ මැෂින් එකේ ඉච්චරම අර ලොකුවට අර නිකන් ජරා වෙලා වගේ කුණු දූවිලි වැටලා වගේ පේන්නේ නැත්තේ. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් පින්සලක් අරගෙන මෙන්න මෙහෙම හොඳට වටේම පිරිසිදු කරන්න. මේ බලන්නකො මෙන්න මේවා අපිට පුළුවන් හොඳට අයින් කරලා දාන්න. නැත්නම් පොඩි රෙදි කෑල්ලක් අරගෙන හරි ඔයගොල්ලන්ට පුළුවන් මෙතන හොඳටම සුද්ධ කරන්න.
මම අර වීඩියෝ එක පටන් ගන්නදිම කිව්වේ ඔයගොල්ලෝ නැවත භාවිතයට ගන්න බැරි රෙදි කෑල්ලක් ගන්න කියලා. ඒ කියන්නේ ඔයගොල්ලන්ට ආයි ඒක පාවිච්චි කරන්න ඕන නැති රෙදි කෑල්ල ටිකක් අපි මහල ඉවර කරන රෙදි වලින් අයින් කරන පොඩි පොඩි කෑල්ල ටිකක් උනත් ඔයාට පුළුවන් අරගෙන මං කිව්වේ මෙන්න මේ ස්ථානේ පිරිසිදු කරන්න තමයි. ඉතින් ආයි ඒවා තෙල් ගෑවුනාට පස්සේ අපිට ආයි නැවත පාවිච්චි කරගන්න බෑනේ. ඉතින් අර විසි කරන වගේ රෙදි කෑල්ල ටිකක් අරගන්න ඕනේ. ඉතින් මේ බලන්නකො මැෂින් එකේ තව මේ කුණුරුඩු දූවිලි නූල් කෑලි බැඳෙන තැනක් තමයි මේ මෙතන. ඉතින් ඔයාට පුළුවන් මෙන්න මෙතන තියෙන මේ නූල් කෑලි හිම හොඳට අරගෙන මෙතන මේ මැෂින් එක හොඳට ඔයාට පුළුවන් සුද්ධ කරගන්න. බලන්නකො අපි හිතුවේ නැති වුණාට කොයිතරම්නම් අර කැපෙන නූල් කෑලි, රෙදි කෑලි, ඒ වගේ දේවල් වැටිලා මෙතන අපිට සිදු වෙලා තියෙනවද කියලා. ඉතින් මෙන්න මේ පෙන්වන විදිහට අර ආයි භාවිතයට ගන්න බැරි රෙදි කෑල්ලක් දාලා ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට පිහදාන්න. ඉතින් ඔයාට පුළුවන් මෙන්න මේ වෙලාවේ මෙතන තියෙන තෙල් ටික ඉවත් කරගන්න. ඉතින් හැන්දක් අරගෙන මෙහෙම පීල්සියක් අරගෙන මම නම් එහෙම තමයි කරගත්තේ. ඒ වගේම තමයි මෙතන මේ තියෙන තෙල් ඉවත් කරන්න යද්දී ඕගොල්ලෝ ඉතින් අත පරික්ෂමයට තමයි ඉවත් කරගන්න ඕන. මොකද හදිස්සියවත් අපේ මැෂින් එකට එහෙම හැලුනොත් ඒ වගේම තමයි බිම හැලුනොත් ඒක හරි කරදරයිනේ. ඒ හින්දා ඉතින් පරික්ෂමට ඔයා මෙතන තියෙන තෙල් ටික ඉවත් කරගන්න. බලන්නකො තෙල් ටික ඉවත් කරලා පිහිදුවාට පස්සේ හරිම ලස්සනයි මේ මැෂින් එක. ඔයාටත් ආස හිතේවි මේ දේවල් කරාට පස්සේ. ඉතින් ඔයාලට පුළුවන් ඊට පස්සේ අපේ මැෂින් එකේ මෙන්න මෙතන මේ උඩ
මේ ටික පිරිසිදු කරන්න. ඉතින් මේ ඔයගලන්ට පේනවා ඇති මම මෙතන මේ බෝතලයක් වගේ එකකින් දෙයක් ගගා තමයි මෙතන මේ පිරිසිදු කරන්නේ. මං ගාව අර ටෝනර් එකක් තියෙනවා. ඉතින් අර ඒකෙන් ටිකක් උඩට දාලා මෙහෙම රිද්දින් ඇතෙල්ලුවට පස්සේ මේ හරිම ලස්සනට මේ මැෂින් එක පිරිසිදු වෙනවා. මම දන්නේ ඒක මේ හරිද වැරදිද කියලා. හැබැයි ඉතින් එහෙම ටෝනර් ටිකක් දැම්මට පස්සේ මැෂින් එක හරිම ලස්සනට පිරිසිදු වෙනවා. ඒ හින්දා තමයි මම ඒක පාවිච්චි කරන්නේ. ඒ වගේම තමයි ඔයාලට පුළුවන් ඔයාගේ ලාච්චු අරගන්න එළියට අරගෙන ඒ ලාච්චුවේ තියෙන දේවල් ඉවත් කරලා ලාච්චුවත් හොඳට පිරිසිදු කරලා නැවත පිළිවෙලට ඒ දේවල් එතන තියලා ආයි ලාච්චු තිබ්බ විදිහටම සකස් කරගන්න පුළුවන්. ඉතින් මේම පිරිසිදුවට පිළිවෙලට තියෙනවා දැක්කන් පස්සේ අපිට ඕන කෙනෙකුට උනත් ආස හිතෙනවා. ඉතින් විශේෂයෙන් ඒක අපි මයින්ඩ් එකට හොඳයිනේ අපි ඉන්න තැන හොඳට පිරිසිදුවට පිළිවෙලට තියෙන එක. ඒ වගේම තමයි මේ බඩු මේ විදිහට අර හොඳට පිරිසිදුවට පිළිවෙලට තියෙනකොට අර දීර්ඝ කාලයක් මේ බඩු පාවිච්චි කිරීමේ හැකියාව ලැබෙනවා. අර ඔහි ඕනවට එපාවට තැන් වල දාලා අර කුණු දූවිලිත් එක තියෙනවට වඩා අපි අර ඒ දේ ආදරෙන් බලා ගන්නකොට ඒ දේ අර පාවිච්චි කරන්න පුළුවන් කාලෙත් ගොඩක් වැඩි. ඒක අර මම අත්දැකීමෙන් උනත් දන්නවා. ඉතින් ඔයා කොච්චර කාර්යබහුල කෙනෙක් වුණත් පොඩි වෙලාවක් අරගෙන මෙන්න මේ දේ කරලා බලන්නකෝ. ඔයාගේ හිතට මාර මානසික සහනයක් දැනේවි. ඒ වගේම ඔයාගේ හිතට හරිම සංසුන් පිළිවෙල හැඟීමක් දැනේවි. ඉතින් මම මේ පෙන්නන්නේ අර මැෂින් එකේ යට තියෙනවනේ දාරයක් වගේ. මේ දාරෙත් කුණු දූවිලි බැඳලා තියෙනවා. මේ ටිකත් ඔයා පිරිසිදු කරගන්න ඕන. ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ මෙන්න මේ කකුල තියලා අපි පාගන්නේ. මෙන්න මෙතන හොඳට පිරිසිදු කරන්න. ඉතින් මේ මම ওই නිකන් ඉන්න ගමනුත් අර මේ මම ඇත්තටම කැමති නෑ මෙතන අර මඩ ගෑවෙනවට. එහෙම කැමති නෑ. ඉතින් කකුල එහෙම අර හොඳට හොදලා එහෙම තමයි ඉතින් මේ මැෂින් එකේ මෙතනින් පාගන්නේ. මොකද මේ අර කුණු ඇවිල්ලා තියෙනකොට ඒක මට එක හරි නෑ වගේ. ඉතින් අර රෙද්දක් දාලා පාගන්න පුළුවන් නම් මම එහෙමත් කරනවා. ඉතින් එහෙම ඕනේ ඔයාට පුළුවන් මේක හොඳට අර හැමදාම හරි දවසකට සැරයක් දවස් දෙකකට සැරයක් හරි මෙතන හොඳට පිහදාන්න. ඉතින් මේ බලන්නකො අපි හිතුවේ නැතුවට මේ අස්සවල වල හොඳටම අර කුණු දූවිලි බැඳලා තියෙනවා. ඒ වගේම තමයි අර මේ බලන්නකො මේ මම පෙන්නන්නේ ඔන්න බලන්න. මේ මැෂින් එකේ යට දාරෙහිම අපි හිතන්නෙම නෑනේ උනාට මේවයි සෑහෙන අර කුණු දූවිලි බැඳලා තියෙනවා. ඔයාට පුළුවන් ඉතින් අර ආක දාන රෙද්දක් අරගෙන හරි මෙන්න මේ යට දාරෙම තියෙන ඒ කුණු දූවිලි පිහදලා අරගන්න. ඒ වගේම තමයි මේ බලනකො මේ රෝදේ ළඟ සාමාන්‍යයෙන් අර නූල් කෑලි ඉතුරු නේවල් බැඳෙනවා. ඉතින් එහෙම බැඳුනට පස්සේ අර රෝදේ අර ස්මූතිව හොඳට තල්ලු වේගෙන යන අන්නේ ස්වභාවය නැති වෙනවා. ඒ හින්දා ඔයාලට පුළුවන් මේකේ නූල් කෑලි රැඳිලා තියෙනවා නම් අන්නේ දේවල් කඩලා ගලවලා ඉවත් කර දාන්න. ඉතින් මම ඕගොල්ලන්ට මුලින්ම පෙන්නුවානේ මේ අර මැෂින් එකේ නූල් කෝන් රඳවන තැන. ඉතින් අන්න මෙතන බලන්නකො මට අතපසු වෙච්ච තැනක් තමයි මම මේ දැන් හයි කරන යද්දි තමයි දැක්කේ. මේ බලන්නකො ඇතුලේ පස් වගේ බැඳිලා තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට මම නම් මේ මංගාව තියෙන නියන දාලා තමයි සුද්ධ කරේ. එතකොට අර පස් වගේ ටික එළියට වැටුණා. ඉතින් දැන් අපි දන්නේ නිතන එහෙම දෙයක් බැඳෙනවා කියලා. ඉතින් ඔයාට පුළුවන් මේ අනිවාර්යෙන් මෙන්න මෙතනත් පිරිසිදු කරගන්න. බලන්නකො ඊට පස්සේ මෙන්න මේ කෑලි ටික දාලා ඔයාට පුළුවන් හොඳට සෙට් කරගන්න. ඉතින් බලන්නකො මැෂින් එකේ පිරිසිදු කරාට පස්සේ හරියම ලස්සනයි. අපේ හිතටත් හරිම ෂෝක් හැඟීමක් දැනෙන ඉතින් මැෂින් එක මෙහෙම බබා වගේ පිරිසිදුවට පිළිවෙලට මෙන්න මේ විදිහට තියෙනකොට. ඉතින් බලන්නකො හරිම ලස්සනයි. අලුතෙන් ගත්ත මැෂින් එකක් වගේම තියෙනවා මේ විදිහට මෙහෙම පිහදලා ගත්තට පස්සේ. ඉතින් වීඩියෝ එක තව චුට්ටක් තියෙනවා. ඔහොමම ඉන්න. ඉතින් ඔයගොල්ලන්ට තව ටීකින් පිනේවි අනිවාර්යෙන් අපි මැෂින් එකට අර අපිට හම්බ වෙනවනේ අර උඩට දාන්න ඉටිකොල බෑග් එකක් වගේ එකක්. ඉතින් මෙන්න මේ බෑග් එක ඔයාගාව පරිස්සම් කරලා තියාගන්න. ඒක විසික් කරලා දාන්න එපා. මොකද ඒකෙන් ලොකු ආරක්ෂාවක් ලැබෙනවා අපේ මැෂින් එකට.
මැෂින් එකට අර එක පාට්ටම අර ඉදිකට වදින්න තියෙනවා නම් එතකොට තව කුණු දූවිලි රොඩු එන්න එහෙම තියෙනවා නම් ඒ දේවල් නැති වෙනවා. ඉතින් ඔයා මැහුවට පස්සේ අනිවාර්යෙන් මැෂින් එක ඕෆ් කරලා මෙන්න මේ කවරෙන් වහලා තියන්න. ඉතින් මේ බලන්නකො මැෂින් එකේ අවසානයේ ඔයගලන්ට පේනවා ඇති කොච්චරනම් අර කුණු දූවිලි රොඩු වගේ දේවල් බැඳිලා තියෙනවද. ඉතින් ඔයාට ඔයාගේ මැෂින් එක ගැන තියෙන එක්ස්පීරියන්ස් මොනවද? ඔයා කොච්චර කාලෙකින්ද මැෂින් එක පිරිසිදු කරන්නේ? මීට වඩා හොඳ ක්‍රම තියෙනවද? එතකොට මම මේ කරපු ක්‍රමවල මොන හරි අඩුපාඩු තියෙනවද කියලා ඔයාට පුළුවන් පහල කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඒ වගේම තමයි කාලෙකින් ඔයාගේ මැෂින් එක ක්ලීන් කරේ නැත්නම් දුවලා ගිහිල්ලා මැෂින් එක ක්ලීන් කරන්නකෝ. මම සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ගිහින් ඉන්නම්. බයි බයි.